යම් කිසි බලපෑමක් මේ ලෝකේ ලංකාව දෙසට එල්ල වෙන බව යම් පුද්ගලයෝ අනාවැකි කියනවා. හැබැයි කියන අනාවැකි කියන්නේ කාලයට අහු වෙලා කියන්නේ. මොකක්ද ඒක කියන්නේ? හිතෙන් කියන්නේ. ඒගොල්ලන්ගේ ශාස්ත්‍රයෙන් බලලා ඉගෙනගත්ත ශාස්ත්‍රයෙන් දැනුමෙන් ඉගෙනගෙන හිතෙන් කියන අංක ගණිතයට ගලපලා ඉවර. එතකොට ඒගොල්ලෝ දෙනවා කාලෙන් උත්තරයක්. කාලයට සාපේක්ෂව තමයි උත්තර දෙන්නේ. හැබැයි කාලයට සාපේක්ෂ පණිවිඩයක් දෙන්නේ. කාලෙන් තොර පණිවිඩයක් කියන්නේ. එතකොට කාලට ඇහෙන්නේ නැහැ පණිවිඩය. ඒගොල්ලෝ කියනවා අනාගතේ ලෝකෙ මෙහෙම වෙන්න පුළුවන්. ලෝකෙට නායකයෙක් පහළ වෙනවා. මහා බලයක් එනවා. ලෝක විනාශ වෙනවා. ලෝක ධාතු සෙල වෙනවා. ඔය කතා කියනවා. දැන් කවුරුත් කියන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. ලංකාව පැත්තට පොඩි ආකර්ෂණයක් වැඩි වෙනවා. ඒතර ගුරුත්වයේ සමාන මම දැකලා තියෙනවා මීවන ප්‍රාණේ හාමුදුරුවෝ කියනවා මේ ලංකාව lowest gravity කියලා. ඕක මමත් එක්ස්ප්ලනේෂන් එකක් කලින් දී lowest gravity කියලා කිව්වම දැන් gravity කියන එකත් මේ අදාගත්ත දෙයක් අපි කියන ස්වභාවයක් අපි නිරූපණය කරන වචනයක් දීලා ඒ ස්වභාවය කියනවා. ඇත්තටම මොකද මේ ස්වභාවය?